Hi friends, thank you very much for watching my video. මේ අද මම කියන්න යන අද මම විශේෂ දෙයක් පෙන්වන්න හදන්නේ. එංගලන්තයේ මේ හැම්ෂයර් වල තියෙන ලොකු ඇලක් තියෙනවා, බේසින් ස්ටෝක් කියලා ඇලක්. ඒ ඇලේ මේ බෝට් සර්විස් එකක් තියෙනවා. සාමාන්‍ය මේ ලංකාවේ වගේ වැව් වල ගංගාවල බෝට් සර්විස් තියෙනවා ඕන රටක. නමුත් මේ ඇල විශේෂයි. මොකද මේක ඇල ඉහළ ඉඳලා පහළට ගලාගෙන යනකොට සමහර තැන්වල ඇලි එනවා. ඒ කියන්නේ දිය ඇලි වගේ. ඒ කියන්නේ ඇල ගලාගෙන ඇවිල්ලා පහළට වැටෙනවා. අඩි සමහර ලාවට 20 30 වගේ පහළට වෙන ඇලවල් තියෙනවා. එතකොට මේ බෝට්ස් මේ ගොඩාක්ම ඉස්සර මේ පාවිච්චි කරලා තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් වලට. ඒ කියන්නේ බඩු ප්‍රවාහනය කරන්න. එතකොට මේ ඇල අඩි 10ක් 15ක පහළට වැටෙනවා. එතනදි ප්‍රශ්නයක් එනවා අනිවාර්යයෙන්ම කොහොමද බෝට්ටු ඉහළින් එන බෝට්ටු පහළට ගන්න කියලා. ඒකට මේ සුද්දෝ ලස්සන මෙකැනිසම් එකක් හදලා තියෙනවා මහා ලොකු තාක්ෂණයක් නැතුව. ඒ කියන්නේ ස්වභාවිකව ලබා ගන්න ලී දඬු සහ යකඩ උපයෝගී කරගෙන හදලා තියෙන 아무තු තාක්ෂණයක්. මම දැන් ඒක ඉස්සරහට වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේ ඒත් එක මට කියන්න ඕන දැන් වාරි කර්මාන්තය අතින් ගත්තම මම නම් හිතන්නේ එංගලන්තේ ලංකාවට දියුණු කාලයක තිබුණා කියලා. මොකද ලංකාවේ පළවෙනි වැව හදනකොට ක්‍රිස්තු පූර්ව 437 වගේ තමයි මේ පණ්ඩුකාභි රජුගේ වැවක් හදන්නේ. එංගලන්තයේ පළවෙනි වැවක් හදන්නේ ක්‍රිස්තු වර්ෂ 100 204 කාලය තුල. එතකොට අපේ වාරි කර්මාන්ත අතින් බැලුවම අපි සෑහෙන ඉස්සරහින් ඉන්නේ. නමුත් අවාසනාවකට අපේ වාරි කර්මාන්තය විනාශ වෙලා තියෙන පසු කාලීනව. නමුත් මම මේ දැන් පෙන්වන්න යන දේ මම දැකලා නැහැ මේ ලංකාව කොහෙවත් තියෙනවා. සමහර ලංකාවට එහෙම අවශ්‍යතාවයක් නොතිබෙන්නේ නැති. තිබ්බනම් සමහර මේ වගේ දේවල් මෙහෙට කලින් ලංකාවේ මිනිස්සු හදන්න හැකියාවක් තිබුණා. මේ දැන් මම පෙන්වන්නම් මේ මොකද්ද මේ මෙකැනිසම් එක කියලා. දැන් බලමු පොඩ්ඩක් අපි ඒ සම්බන්ධව. මේ තියෙන්නේ ඇල. මේකට කියන්නේ මේ බේසින් ස්ට්‍රෝක් කැනල් කියලා. මේක ඇත්තක්ම සෑහෙන දුරක් මේක යනවා. මට හරියටම දුර හොයාගන්න බැරි වුණා. මේ පේනව නේද මේ බෝට්ටු දෙකක් තියෙනවා මෙතන. මේ බඩු ප්‍රවාහනය කරන බෝට්ටුවක් තියෙන්නේ මෙතන. තව ඒ වගේම ටුවරිසම් වලට පාවිච්චි කරන මේගොල්ලෝ තව විශේෂ ඔය ලංකාවේ තියෙන වගේ බෝට් සර්විස් එකක් තියෙනවා. ඉතින් අර මේ තියෙන ඇලේ උඩ පැත්ත. එතන ඉඳලා පහළට තමයි ඇල ගලාගෙන යන්නේ. මේ තියෙන දුඹ කර තියෙනවා මේ ඉස්සර හයි කරපුවා. දැන් මම හිතන්නේ මේක පාවිච්චි කරනවා බඩු බාණ්ඩ පටවන්න පාවිච්චි කරනවා. මෙන්න මෙතන තමයි මම කියන විශේෂත්වය තියෙන්නේ. දැන් මෙහෙම මේ පැත්තට එන ඇල මෙන්න මේ තියෙන මේ අර ලී අණු දෙක ගාවින් පහළට අඩි 15ක් 20ක් විතර වැටෙනවා ඇල. එතකොට මෙහෙන් එන බෝට්ටුව අතරින් පහළට ගන්න විදියක් නැහැ. ඒකට මේ සුද්ධ හදලා තියෙන හොඳ මෙකැනිසම් එක ටෙක්නික් එකක්. මම ඒක තමයි දැන් පෙන්වන්නේ. මෙන්න මෙතනින් මම පෙන්වන්නම් මේ මෙන්න මෙතනින් පහළට වැටෙන අඩි 15ක් 20ක් විතර. ඔයගොල්ලන්ට පේනවා ඇති මම හිතන්නේ පැහැදිලිව. මේ තියෙන ඇලේ උඩින් එන ඇල මෙතනින් පහළට තමයි ඇල වැටෙන්නේ. දැන් මෙතන පළලයි අඩි 35ක් 40ක් 35ක් විතර. මෙන්න මෙතනින් පහළට බෝට්ටුව ගන්න තමයි මේ ක්‍රමය හදලා තියෙන්නේ ඒගොල්ලෝ. මෙහෙම ඇල ගිහිල්ලා අතනින් දැන් මේකට මෙතනට මේ අගලට බෝට්ටුව ආවොත් අර දොර ඇරියන් පස්සේ එතනින් හැට බෝට්ටුව ගන්න පුළුවන්. ඒකට මේගොල්ලෝ කරලා තියෙන්නේ මෙන්න පේනවනේ මේ ලී වලින් හද බාර් දෙකක් තියෙනවා. අර ලංකාවේ වැව්වල සොරව වරිනා වගේ මෙන්න මෙතනට මෙන්න මේක කරකවලා මෙන්න මේ බාර් දෙක අරින්න පුළුවන්. මේක දැන් මෙහෙම දෙපැත්තට ඇරෙනවා එතකොට. ඊට පස්සේ මේ වතුර ටික වැටෙනවා පහළට. දැන් මෙතනින් වතුර එනවා ඊට පස්සේ. මෙන්න මෙතනින් වතුර පිරෙනවා මේ පහළට. මෙන්න මේක සම්පූර්ණ වතුරින් පිරෙනවා. මොකද අර එහා පැත්ත ගේට්ටුව වහලා තියෙන හින්දා. අපි දැන් අනෙක් ගේට්ටුව ගාවට පොඩ්ඩක් යමු. මෙන්න මේ ගේට්ටුව වහලා තියෙන්නේ. මේක වහලා තියෙන හින්දා වතුර පිරෙනවා මේක ඇතුලේ. ඊට පස්සේ මේක දැන් වතුර බෝට්ටුවට අවශ්‍ය ගැඹුරට වතුර පිරුණාන් පස්සේ මෙන්න මෙතන තියෙන මේ
සොරවුවෙන් මෙන්න මේක කරකවලා මෙන්න මේ දොර අරිනවා. සම්පූර්ණයෙන්ම දොර අරිනවා. සම්පූර්ණ දොර ඇරියන් පස්සේ මේකේ වතුර මට්ටමයි පහළ ඇලේ වතුර මට්ටමයි සමාන වෙනවා. ඊට පස්සේ බෝට්ටුව එතනින් එහාට ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේ බෝට්ටුවක් නැහැ. මෙන්න මේ දොර ඇරියන් පස්සේ සම්පූර්ණයෙන්ම මෙහෙම ගන්න පුළුවන්. මේ අතට බෝට්ටුව අරන් යන්න පුළුවන්. ඇලේ පහළට ගිහලා පෙන්නුවොත් මෙන්න ඇලේ පහළ මට්ටම. ඉන්නේ පහළ මට්ටම. මේ දොර සම්පූර්ණ ඇරියන් පස්සේ මේ බෝට්ටුව මෙතනින් අරගෙන මෙහෙම අරන් යන්න පුළුවන් බෝට්ටුව. Okay guys, thank you very much for watching my video. පස්සේ මේ වගේ දේවල් දැක්කොත් මම අරගෙන එන්නම් වීඩියෝ එකක්. මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ channel එක subscribe කරගෙන යන්න. Thank you very much. තව පොඩි වෙලාවක් ඉන්න මේ මගේ වීඩියෝ එක ඉවර නෑ. පස්සේ දවසක මට හම්බ වුණා මම ෂෝට් වීඩියෝ එකක් කරගත්තා බෝට්ටුවක් එන වෙලාවට මේ කොහොමද බෝට්ටුව පහළට ගන්න කියලා. දැන් මම ඉස්සරහට පෙන්නන්නම් මේ ෂෝට් වීඩියෝ එක කොහොමද මේ බෝට්ටුව පහළට ගන්න කියලා. මගේ වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩක්ම ස්තුතියි. ඉස්සරහට මම මේ වගේ වීඩියෝ අරන් එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් පොඩි subscribe පාරකුත් දාගෙන අදහසක් තියෙනවා නම් මීට වඩා වෙනස් දෙයක් ලංකාවෙත් මෙහෙම දේවල් තියෙනවා නම් පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න. Thank you very much. මේක උස්සනවා. මේක උස්සන වතුර එනවා තියටි. මේ එනවා මේ උස්සනවා මේ එන්නේ මේ වතුර වැඩිුනේ. වතුර වැඩි වෙනවා. මේ වතුර වැඩි වෙනවා උගාලා මේ. මේ බෝට්ටුව පහළට යනවා. බෝට්ටුව පහළට යනවා. ඊනම අර සම්මුණා වෙනවා මෙතන. බලන්න. Video Never check the article on the other room. They tell Lanka, sir, Davak the Lanka with a football. Nih, tahu apa ini bro? Sorry. Ya, biasa banget.
Ya ti balana. Nè, tôi có Kita periksa ni ada. Orang itu akan taruh ni mana? Itu wajah balan. Itu awak tak pakai ni lah. Tapi kita saja ni boleh dah sih. Itu lah. Itu lah yang mana ada lagi. Kita pass करना. यार aku jangan dulu sama Tiara Petri mali netnya tadi apa itu nih berapa tu ini kamu tak lupa berapa banyak ni. Dia terakhir tidur kerana. Yang kedua, dia tapi balangin no kan? Kan? Jadi. Ya huwa mo dire no ko. Ito na huwa ni. Jangan gimana kayak wadinya tuh. Hai. Iya. Dah. Boleh mana hari kian? Macam mana? Ekspor tak? Ekspor tak? Lah. Abi ini kan dekhi ada mai ke hari kian no? Jadi plan. Ada dekat dia. Thank you. Ha? Ini dekat dia ni. Sekian kata saya pun ada sekarang. Aneh semua. Ini siap kerana dah mula. Maru ni kena. Ada support tiada dunia ni kan ngelak parian ni kena. Betul. Tidak support tiada dunia ni. Ayat ada nak dia ada kalau foto gan. Support tiada dunia. Kita perlu kita masuk nak.
අර එනවත් මේ ඔයගොල්ලෝ එන්න මෙතන පොඩි වීඩියෝ කරන්න ඔයගොල්ලෝ. යා ඒක නෙමෙයි. කොහොමද?